බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට සාප ලැබෙන ක්‍රම පහක් තියෙනවා. ආශිර්වාද ලැබෙන ක්‍රම පහක් තියෙනවා. සාප වැදුනොත් ඉවරයි ජීවිතේ. කොහේ හරි අනා ගන්නවා යා. කොහේ හරි අමාරු වෙටනවා යා. ආශිර්වාද ලැබුණොත් එයා නැගිටිනවාමයි. එයාට සැනසෙල්ලක් එනවාමයි. ඒකාන්තයෙන් එනවාමයි ඒ ආශිර්වාද පහ තිබ්බොත්. පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත්නි ඒක බුදුරජාණන් වහන්සේ රාජ කුමාරයන්ට මේ කාරණා පහ දේශනා කළේ. කිව්වා සැනසෙල්ලේ ඉන්න නම් දියුණු වෙන්න නම් තමන්ගේ ජීවිතේ සාර්ථකත්වය කරා ගෙනියන්න නම් ආශිර්වාද ගන්න කිව්වා අම්මගෙනුයි තාත්තගෙනුයි. ඔන්න පළවෙනි එක. පළවෙනි ආශිර්වාදය ඕන. දැන් බලන්න ඔයාලගේ ජීවිතේ මේ ළමයිගේ තමන් දැන් ළඟ ඉන්න කෙනත් එක්ක කතා කරන්නේ නැහැ. මම මේ කියන කාරණා දැන් තනියෙන් හිතන්න. මගේ අම්මා මුළු හදවතින්ම මට ආදරෙන් පුතා උඹ දියුණු වෙනින් උඹ කොහොම හරි ඉගෙන ගනින් උඹට හරියන්න ඕන කියන වචනේ හැම වෙලාවම මගේ අම්මා කියනවාද කියලා බලන්න ඔයා. තමන්ගේ තාත්තා කියනවාද කියලා බලන්න. ගෙදර ගිය ගමන්ම දාගන්නේ කාටුන් ටික නම් හැම වෙලාවෙම ගෙදර ඇහෙන බණක් තියෙනවා. ඕක වහපන් පොත් බලපන් හැම වෙලාවෙම ඒ බණේ මිසක්කා අනේ මගේ දරුවන්ට හරියන්න ඕන කියන වචනේ ඇහෙන්නේ නැහැ. ඒක සාපයක් වෙලා ඇවිල්ලා අර ළමයාගේ මතක ශක්තිය නැති කරලා දානවා. අම්මලා තාත්තලාටද මේ කියන්නේ අද ලෝකේ වෙනස්. ඒ නිසා මේ දරුවෝ විනාශ වෙයි ඔබගේ කටෙන් පිට වෙන වචනින්. ඒ නිසා මව්වරුනි පියවරුනි ඔබටත් කියන්නේ දරුවන්ට හැදෙන්න ආශිර්වාද කරන්න අනේ මුන් හැදෙත්වා කියලා. හැබැයි ඒක අවංකව හද මනලෙන් එන්න ඕන. තමන්ගේ දරුවා ගිහිල්ලා බොනවා නම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා නම් අම්මගෙන් තාත්තගෙන් එන්නේ නැහැ ඒ වචනේ. අර කොහෙද ඉස්කෝලේ එක ළමයි කොහෙද නෙවෙයි දැන් කුරුණෑගල අනුරාධපුර ගොඩාක් පාසල් වල ළමයි විශේෂයෙන් කෙල්ලෝ මේ පෙති බොනවා. මත් වෙන්න බීලා ඔහේ බලාගෙන ඉන්නවා. මට ළමයෙක් ඇවිල්ලා කිව්වා යා ඉස්සරහ පිට ගෙදරකදීන් කොල්ලෙක් මේ සූකිරි කැට වගේ මේ මත් ද්‍රව්‍ය සූකිරි කැට වගේ. ඒක දැක්ක ගමන් හිතන්නේ සූකිරි කියලා කිව්වා. ඒ කැට දෙකක් විතර හැපුවා කිව්වා. චුට්ටක් වෙලා යනකොට ඇස් අඩවල්ලා ගිහලා සින්දුවක් කියන්න ගත්තා. තාත් ඇවිල්ලා "තෝ මොකටද තොට උනේ" කියලා සද්ද කරනකොට "තොට මොකද" කියලා ළඟ තිබ්බ දෙකේ පොල්ලක් අරගෙන තාත්තට තඩි බෑවා. hina වෙනව නෙවෙයි. hina වෙන්නේ පින්වත් දරුවනේ සතුටටනේ හරි කියලා හිතලානේ. එතකොට පුතා තාත්තට ගැහුවා කියනකොට hina වුණොත් ඒ hina වෙන කෙනා තාත්තා කෙනෙකුට පුතෙක් ගහන එක අනුමත කළා. ඒ පාපේ රැස් වෙනවා hinaවෙන්. ඇයි එකෙන් සතුටු වුණානේ? අපිට අහපු ගමන් අපේ බඩපපුව පිච්චිලා ගියා. මගේ හුස්ම නැවතුණා. කොහොමද තාත්තා කෙනෙකුට? ඊට පස්සේ උඩ සම්පූර්ණ උඩ දත්වල එහෙම බිම වැටුණා කිව්වා. මේ කැට දෙකක් කිව්වා කෑවේ. පොඩි ඉස්කෝලේ යන ළමයි. ඊට පස්සේ ළමයි බලනකොට මේ සර්ට් එකේ කොරල් එකේ ඊළඟ මේ බොත්තම් දාන ටිකේ මේ කලිසමේ ඉන පටියේ ඔයගේ තමයි පෙති දාගෙන ඉන්නේ කොල්ලෝ. ඊළඟට බෑකේ පටියේ දාගෙන එනවා. ළඟදින් දරුවෙක් හම්බ වුණා. කුඩේ ඇතුලේ පෙති දාගෙන අර කුඩේ මිටේ. ඒ දරුවන්ට දෙමව්පියන්ගේ ආශිර්වාදේ කොහෙන්ද? සාප වදිනවා. උඹලා ඉගෙන ගත්තත් කවදා හරි යම් තැනක හිර වෙනවා. සමහරට එහෙම කරන අය අතර එක්කෙනෙක් ඇති සියදිවි හානි කරගන්න අනාගතේ. දරුවනේ මාධ්‍යයට නොදුන්නට ගොඩාක් ඉහළ අධ්‍යාපනය ලබන තැන්වල ළමයි සියදිවි හානි කරගන්නවා. රේල් පාරවල බෙල්ල තියෙන රේල් පාරට ගාන වැඩි මාධ්‍ය නොදුන්නට. තට්ටු වලින් පනින අය සියදිවි හානි කරගන්න තට්ටු දෙක තුනකින් පයින්නවා. ඒ අය වැඩි මාධ්‍ය නොදුන්නට.
යම් දවසක හිර වෙනවා වද දුන්නා නම් අම්මයි තාත්තට. මාක් නිසාදයත් අම්මා කෙනෙක්ගේ බඩට දරුවෙක් ආවට පස්සේ පින්වත් දරුවනේ ඔයාලා අහලා නැතුව ඇති මෙන්න මේක අහගන්න. ඒ තමයි බඩට දරුවෙක් ආවට පස්සේ අම්මයි තාත්තයි ගොඩක් සතුටු වෙනවා. එදා ඉඳලා හයියෙන් ඇවිදින්නේ නැහැ. උණු වතුර බොන්නේ බඩට දැනේ කියලා කලලෙට. ඊට පස්සේ සීතල වතුර බොන්නේ නැහැ. ඔයාලා නිදා ගන්නකොට බලන්න ඔයාලා නිදා ගන්නකොට කොච්චර කැරකිනවද ඇඹරෙනවද පෙරලෙනවද කියලා. බඩට දරුවෙක් ආවට පස්සේ අම්මා එක විදිහට ඉන්න ඕන බඩ තැලෙයි කියලා. නිතර බෙහෙත් ගන්න යන්න ඕන. ඊළඟට දරුවනේ කෙනෙක්ගේ ඇඟට පොල්ලකින් ගහලා තැළුවට පස්සේ හැම කළු වෙලා ඉදමෙනවද? බඩේ දරුවා වැඩෙන්න මේ හැමයි මසුයි ඇදිලා අම්මගේ මූණ ඉදමෙනවා. මේ මූණු ඉදමෙනවා, මේ අත් ඉදමෙනවා, කකුල් ඉදමෙනවා. කිලෝ එකක් විතර බෑගයක් shopping එකකට කිලෝ එක බඩුරයක් අරගෙන උදේ ඉඳලා හැන්ද වෙනකල් උස්සගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න. ගෙදර ඉඳලා ඉස්කෝලේ බෑගය අරගෙන කරේ දාගෙන ඇවිල්ලා කොයි වෙලාවෙද බිම තියන්නේ කියලා එන්නේ. බර නිසා. කිලෝ 2.5 3ක් බර. ඊටත් වැඩිය බරයි. දරුවා කිලෝ 1.5 2ක් වුණාට දරුවාගේ වටේට වතුර වදින් හැදිච්ච උරයක් තියෙනවා මේ බඩ ආස්සේ අම්මගේ. ඒක මාස 10ක් බිම තියන්න බලවන්ද? මාස 10ක් උස්සගෙන ඉන්නවා අම්මා. ඔබගේ අම්මා. ඊට පස්සේ ඔන්න විලි වේදනාව වෙනකොට විලි වේදනාව කියන්නේ දරුවා හම්බ වෙන්න එන වේදනාව දරුවනේ මැරෙන්න යන වේදනාවක්. කොච්චර මැරෙන්න යන වේදනාවක්ද කියනවනම් සමහර අම්මලා බබා ලැබෙද්දි මැරෙනවා. බබා එහෙම හම්බ වෙන්න බෑ. හරි අමාරුයි. ඔයාලා දන්නේ නැතුව ඇති. සමහර මිසි නෝනලා ඒ වගේම සමහර බබා ලැබෙන අය දැකපු අය දරුවෝ හදන්නේ බයට. මටත් ඔය වගේ වේදනාව විඳින්න වෙයි කියලා බබාලා හදන්නේ බබාලා හම්බ වෙන හැටි දැකලා බයට. සමහර අයට බබා හම්බුනොත් මැරෙනවා කියලා දොස්තරවරු තීරණය කළොත් එයා මෙයාට අනතුරක් වෙයි කියලා සීස කරනවා. සීස කරනවා කියන්නේ බඩ කපනවා. මෙහෙම බඩ එක පැත්තකින් කපලා මෙහෙම දාලා දරුවා උඩට ගන්නවා. දරුවනේ මඳුරුවේ කන වේදනාව බලන්න. බ්ලේඩ් එකකින් චුට්ටක් වැදුනොත් දෙන වේදනාව බලන්න. එහෙම වේදනාවක් නෑ. අත දාලා දරුවෙක් උඩට ගන්න තරම් මේ බඩ මෙහෙම කපනකොට යම්මා කොච්චර වේදනාවක් දුකක් විඳිනවද? එච්චර දුකක් විඳිනවා මේ මව්. මේ හැම වෙලාවෙම කඳුළු සලසලා තාත්තා ඉන්නවා. ඊට පස්සේ කලලේම වැඩුණේ අම්මා කනේ වගේ තමයි පෙකණියට කෑම බීම පෙකණිය හරහා තමයි දරුවා පෝෂණය වුනේ. ඊට පස්සේ දරුවා එළියට ගත්තත් අම්මගෙන් වෙන් වෙන්න කැමති නැහැ. වේද මහත්තයා දොස්තර මහත්තයා තමයි පෙකණිය කපලා අම්මගෙන් දරුවා වෙන් කරන්නේ. ඊට පස්සේ දරුවාගේ පෙකණිය නම් එළිය නිසා ඒ පෙකණිය වේලි ඒක ගැලවිලා යනවා. අම්මගේ බඩ ඇතුලේ අර දරුවාගේ පෙකණිය වල කුණු වෙනවා. ඒ දුක විඳින්න ඕන. හැබැයි ඉතින් අර දරුවා hina වෙච්ච ගමන් කෝටියක් දුක් අර අම්මට අමතක වෙනවා. අඬා ගන්න බෑ කට ඇතුලට වතුරක් නැති නිසා. කීස් ගාලා සද්දයක් එනවා. එතකොටම අර අම්මගේ මුළු ඇඟේම ලේ සුදු පාට වෙනවා. මේ තුන් ලෝකෙම බ්‍රහ්මයෙකුටවත් කරන්න බැරි දෙයක් අම්මා කරනවා. ගමේ ගොඩේ මෝඩ අම්මා කෙනෙක් වුණත් ඉස්කෝලේට ගියේ නැති අම්මා කෙනෙක් වුණත් ඒක කරනවා. ඒ තමයි අම්මා ගැඟී තියෙන රතු පාට ලේ ටික සුදු කරලා අර දරුවට පොවනවා. පොවපු ගමන් හාහා පුරා කියලා ඉස්සෙල්ලාම අර පුංචි දරුවාගේ උගුර තෙමෙන්නේ අර කිරි ටිකෙන්. ඉස්සෙල්ලාම උඹලා කෑ ගහන්න දරුවනේ අඬන්ට බලේ ශක්තිය ගත්තේ අම්මගේ කිරි ටිකෙන් උගුරට පණ ආපු නිසා. මේ විදිහට උරපු කිරි මේ කිරි ගණන පින්වත් දරුවනේ අපිට ගණන් කරලා කියන්න බෑ. බුදු කෙනෙක් දිවසින් බලලා කිව්වා. බුදු කෙනෙකුට ගණන් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දිවසින් බලලා කිව්වා පින්වත් මහණෙනි එක කල්පයක් ඇතුළත ඔබ අම්මාගෙන් බීපු කිරි ටික එකතු කළොත් ඒ කිරි ටික වැඩි සතර මහා සාගරී ජලයට වැඩිය. පින්වත් දරුවනේ මේ පෘථුවියේ 3න් 2 පංගුවක්ම තියෙන්නේ මොනවද? වතුර. ඊටත් වැඩි කිව්වා බීපු කිරි ගාන.
කිරි ටික මේ කල්පයක් ඇතුළත කල ගණන් එක ජීවිතයක කිරි බීලා තියෙනවා අම්මගේ. ඊට පස්සේ තමයි කටට පණ ආවේ. ඊට පස්සේ බත් එකක් ඉස්සෙල්ලාම ගුලි කළා හිමීට කවනවා. පින්වත් දරුවනේ මෙතන ජීවිතේ පුරාම ගණන් හදන්න මේ තුන් ලෝකයේම ගණන් හදන්න දක්ෂයා වුණත් ඔයාලා මේ ඉස්කෝලෙන් ඔයාලට හදාගන්න බැරි ගාණක් තියෙනවා. ඒ තමයි අම්මා කවපු බත් කටවල් ගාන. ඒ ගාන හදාගන්න අම්මටත් මතක නැහැ. ඇයි අම්මට මතක නැත්තේ? අම්මට දරුවයි කටට කොච්චර බත් කැව්වත් මදි. අද කෑවේ නැහැ පුතා කියනවා. අද කෑවේ නැහැ මෙයා කන්නේ අම්පා. එච්චරයි. උන්දට හැම වෙලාවම මදි කියන එක මිසක්ක අද නම් බත් කටවල් මෙච්චර කෑවා උන්දට ඒව ගානක් නැහැ. මතක තියාගන්න මෙතන ඉන්නවා පින්වත් ගුරු මෑණිවරුනි පියවරුනි මෙතන දරුවෝ ඉන්නවා. මුන් දැන් අතපය හයයි මේ ළමයිගේ. මුන්ගේ අතින් අම්මගේ කටට බත් කට තවම කවලා නැහැ. මෙතන ඉන්නවා. මෙතන ඉන්නවා. ඒකයි වටපිට බලන්න නැතුන් අහගෙන ඉන්න කියලා කියන්නේ මේ. ඊටවරු කොහොමද හද මඩලෙන් අම්මගෙන් එන්නේ? කොහොමද හද මඩලෙන් තාත්තගෙන් එන්නේ? මුන්ට හරියන්න ඕන කියලා. ඒ ආශිර්වාදෙ නැති අය නොමග යන්න ඉඩ කඩ වැඩි. ඇයි එයාව දාලා ඇදලා ගන්න ශක්තියක් නැහැ. ආර අම්මගේ ආශිර්වාදය කියලා කියන්නේ ඇදලා ගන්න ශක්තියක්. ඒ නිසා මව්ගේ කටට තමන්ගේ අතින් බත් කටක් කවලා නැත්තම් වැඩක් නැහැ. වැඩක් නැහැ. තාත්තගේ කටට තමන්ගේ අතින් බත් කටක් කවලා නැත්තම් වැඩක් නැහැ. වැඩක්ම නැහැ. ඒ 9ක් ගත්තත් වැඩක් නැහැ. උසස් පෙළට ඒ 4ක් ගත්තත් වැඩක් නැහැ. පරිපාලන ශාස්ත්‍රය හෝ වෛද්‍ය ශාස්ත්‍රය හෝ ඉංජිනේරු ශාස්ත්‍රය ඉහළට ගියත් වැඩක් නැහැ. මේ අත් දෙකෙන් අම්මට බත් කටක් කවලා නැත්තම්. ඊට පස්සේ ඒ විදිහට තමයි කටට පණ ආවේ. ඊට පස්සේ අකුරු ගන්නනකොට ළඟ හිටියා. ගෙන්නගෙන ආවා. ඔයාලා වෙනුවෙන් නිදි මරලා තියෙනවා අම්මලා. ඔයාලා අම්මලා වෙනුවෙන් නිදි මරලා නැහැ. තාත්තලාගෙත් එහෙමයි. ළඟදින් චූටි බබෙක් ගෙන හයේ හොටු හිර වෙලා ඒවා ගන්න විදියක් නැතුව හොටු හිර වෙලා ඒවා ගන්න විදියක් නැතුව මේ දොස්තර මහත්තයා කිව්වා චූටි ඔපරේෂන් එකක් කරමු කියලා. නැත්තම් පොඩි අඬු දාලා ඇතුළ සුද්ධ කරමු කියලා. ඊට පස්සේ තාත්තා තමයි බබා අරන් ගියේ දෝනි. ඊට පස්සේ අඬු කියපු ගමම්ම වේදනාව දැනුනේ තාත්තට. තාත්තා කිව්වා මගේ බබාට එහෙම මං කරන්න කැමති නෑ. දැන් බබා අර චූටි අතන උඩ මේසේ මේ අර ඇඳේ තියලා දැන් බබා හොටු හිර වෙලා කටින් තමයි හුස්ම ගන්න. අර තාත්තා ඒ වෙලාවෙම දෝනිගේ නහයට කට තියලා කටින් මේ නහය රත් කර හොටු ටික කටින් ඉරුවා. අර තාත්තා අර කෙල්ලගේ මුළු නහයම තිබ්බ හොටු ටික ඉරිලා තාත්තා ඒ කටට ආවා. ඔයාලට කවදාවත් මම හිතන්නේ මේ දැන් කොල්ලෝ කෙල්ලෝගේ තියෙන නැටිලිත් එක ලේන්සුවකින් අම්මගේ තාත්තගේ නහයේ තියෙන හොටු ටික ලේන්සුවකින් මේ ඉන්නේ උන්ට හූරන්ට මේ ගන්න තරම් මාතෘ සෙනෙහසක් පීතෘ සෙනෙහසක් කාට හරි උපදින්න නැත්තම් වැඩක්ම නැහැ. ඒ වගේ ඔයාලා අම්මලා තාත්තලා දෙකක් කියනකොට එයාලා මොකක් කිව්වේ නැත්තම් ඔන්න තරහ යනවා. මම කිව්වේ අර විදිහට කිරි දීලා අර විදිහට බත් කවලා හදපු කටින් අම්මට තෝ උඹ මොනවද දන්නේ කියලා කියපු ගමන් ඉවරයි. කියපු ගමන් ඉවරයි. ඇයි ඒ කටට පණ ආවේ? මව නිසා, පියා නිසා. ඒ හඬ ආවේ මව නිසා, පියා නිසා. ඔයාලා දන්නේ චූටි පින්වත් දරුවනේ චූටි බබාගේ උස මේ ඔළුව මුදුනේ තියෙනවා තෙල් වල කියලා එකක්. ඒ තෙල් වල මෙහෙම ගැහෙනවා. හරි බයයි. අම්මලා තාත්තලා බබාගේ අත තියන්න බයම තැන තමයි මේ ඔළුවේ මුදුන තෙල් වල. මේ පපුව ගැහෙනකොට ඒ තෙල් වලේ උඩ ගැහෙනවා පේනවා.
මේ ඔලු කට්ට ඝනකම් වෙලා නැහැ. ඔළුව මුදුනට අත තියාගෙන තමයි බබා නාවන්නේ. නාවනකොට 10 වතාවක්වත් වතුරට මේ අත දාලා බලනවා රස්නේද කියලා. මේ මූණු හදනවා, මේ මාතින් කරකව හදනවා. නහය මෙහෙම කර කර දික් වෙන්න හදනවා. කම්මුල් හදනවා, කකුල් හදනවා, කොරල ගලවනවා. ඒ අතපය දික් කර කර ඊට පස්සේ කක්ක කරගන්න තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? කකුල් දෙක උඩ තියාගෙන අල්ලගෙන කක්ක කරවනවා. ඊට පස්සේ චෝටි බබා දන්නේ නැහැ කක්ක කරලා අනිත් පැත්ත හැරිලා ආයෙ අල්ලනවා. එතකොට අතට මෙහෙම ගහනවා අල්ලන්න එපා කියලා. නැත්නම් චූටි බබාලා මෙතනත් ඉන්නවා hina වෙන්න එපා මේ කාරණාවට. නොදන්නා කම නිසා අසුචි කනවා ළමයි. නොදන්නා කම නිසා මේ අත්වලට අසුචි අරන් කණ එක වැළැක්විය අම්මාය තාත්තාය. ඒ මිනිස්සුන්ට වචනයක් කියපු ගමන් පාපේනවා. ඒ සාපේ වැදුනට පස්සේ මේකේ විසඳුම දෙන්න ඕනේ මත්ද්‍රව්‍ය වලට නෙවෙයි. ඒ පෞකාර ලෝකෙට යන්නේ අම්මගේ ආශිර්වාදේ නැති නිසා. තාත්තගේ ආශිර්වාදේ නැති නිසා. සියදිවි හානි කරගන්නේ ඒක නිසා. කෙල්ලෝ විනාශ වෙන්නේ ඒක නිසා. කාම රාගෙන් හිත දැවි දැවි යන්නේ ඒක නිසා. කසාද හරියන්නේ නැත්තේ ඒක නිසා. ස්වාමියාගේ බිරිඳගේ ආදරේ නොලැබෙන්නේ ඒක නිසා. මව්ගේ ආදරේ නැහැ, ආශිර්වාදේ නැහැ. ඒ නිසා තමයි ඉස්සර කෙල්ලෝ හොරින් පැනලා ගියත් කියන්නේ හොරින් පැනලා ගියා නම් උන්ට හරියන්නේ නැහැ කියලා. ඉච්චර වැදගත් අම්මගේ තාත්තගේ වචනේ. මට නම් මගේ ජීවිතේ ආපස්සට බලද්දී දුක් වෙන්න දෙයක් නැහැ. මා මවුට දුක් දී නැත. පියාට දුක් දී නැත. අපේ ඇඳුම් ගොඩාක් හේදුවා. කොච්චර ඇඳුම් හේදුවද කියලා දන්නේ. නමුත් මම ගෙදර ඉන්න කාලේ මගේ අතින් ඇඳුම් හේදුවා අම්මගේ තාත්තගේ. මේ අත්වලින්. මමද මහණුනේ අවුරුදු 19 සාමාන්‍ය පෙළල් ලියලා උසස් පෙළල් ලියලා මම මහණුනේ. ඒ නිසා ළමයි නුඹලාගේ ජීවිතය ගැන මාහට අමුතුවෙන් කිය යුතු නැහැ. මේ වාගේ ධර්ම දේශනා කරන ඉස්කෝලවල මාත් ඔය ළමයි මැද හිටපු නිසා රංචුව පිටින් කරන දේවල් මාහට අමුතුවෙන් කිය යුතු නැහැ. නමුත් මේ ළමයි අතරම මමත් හිටියා ඒ කාලේ. නිසා මං වාගේ මොකක් හරි පිනක් තියෙන එක ළමෙක් හරි මේ කෙල්ලෝ ටික අතර හරි මේ කොල්ලෝ ටික අතර හරි ඇති. හිත ආශිර්වාදේ නැතුව පාපයෙන් වැහුණ ළමයි ඇඹරි ඉන්න අතරේ පින තියෙන එක කන් යොමු කරගෙන අහගෙන නැති මේ ආන්දරු කියන එකේ මොකක් හරි අර්ථයක් තියෙනවා. මේ ලෝකේ කාන්තාව ඔක්කොටම බැනගෙන යනවා කියන්නකෝ. අම්මට බනිනවා. අම්මට බනින එකේ පාපේ මේ ලෝකේ සියලු කාන්තාවන්ට බැනීමේ පාපෙට වැඩි අම්මට එක වචනයක් කියන එකේ. තාත්තට එක වචනයක් කියන එකේ. මල් ආසනයකට මල් පූජා කරන්න යනකොට අම්මා කිව්වා කෙල්ල උඹ හිතපන් මං ගිහිල්ලා වතුර ටිකක් අරන් එනකල් මල් ආසනේ හොදන්න. අර පොඩි දෝනි කෙල්ල අම්මා එන අතරේ මල් ටික තියලා ආසනේ. අම්මා වතුර අරන් එනකොට මේකේ මල් තියලා. ඊට පස්සේ අම්මා කිව්වා වසලි තෝ මොකද්ද ඔය කළේ? ඊට පස්සේ පොඩි එකීට තරහ ගිහලා මං වසලි උඹනේ. කිව්වා ඉච්චරයි මල් පූජා කළා. අර අම්මා මැරුණා. අම්මගේ ගමන ගියා. කෙල්ල මැරුණා. උපනෝපන් ජීවිතේ වසලි. වසල කුලේ උපදින්නේ. සංසාරේ කරපු ගොඩාක් පින් වලට ලස්සනව ඉපදෙනවා. බහුභෝග ඇතුව ඉපදෙනවා. ඒත් වසලි. ඇගේ නම තමයි අශෝකමාලා. අශෝකමාලා සැඩල් කුලේ ඉපදුනේ අම්මට වසලි කියපු නිසා. කවුරු හරි අම්මට යක්ෂණී කිව්වොත් ඒ ළමයා සමාව අරන් හැදුන්නේ නැත්නම් අද ඉඳලවත් ඒ ළමයා මැරුණට පස්සේ යක්ෂණියන්ගේ මිනිස්සුන්ගේ ලේබන ලෝකෙට යන්න වෙයි. ගෝනා බූරුවා හරකා වචන පාවිච්චි කළොත් Tamanට දේවල් ලැබෙයි. ඇයි දරුවනේ මේ අම්මට තාත්තට කියන එක විතරක් එච්චර බලපවත්වන්නේ? උපමාවක් කියලා දෙන්නම් මතක තියාගන්න. උපමාව තමයි මේක. ඔන්න එක්තරා මිනිසෙක් තවත් මිනිසෙක්ගේ කනට ගහනවා. කනට ගහපු ගමන්ම මේක නඩුවක් දැම්මොත් එimhe රජතුමා ළඟට
රජ්ජුරුව කියනවා උඹ මෙහෙම වරද්දක් කළාද? අනේ රජතුමනි තරහ ගිහලා මම මේ මිනිස්සුන්ට ගැහුවා. එහෙනම් තෝ දඬුවම් විඳින්න ඕනි කියලා දඩයන් නියම කළා සමාදාන කළා යවනවා. ඔන්න ගොඩින් බේරුණා. එක මිනිස්සෙක්ගේ කනට ගහලා වෙච්ච දෙයක්. ඒ මිනිස්සයාම ගිහිල්ලා රජ්ජුරුවන්ගේ කනට ගහනවා. දැන් මොකද වෙන්නේ? රජතුමාගේ කනට ගහපු අත කපනවා. ඊළඟ අතද කපනවා. කකුල්ද කපනවා. හත්මුතු පරම්පරාවක් රාජ දණ්ඩනීයට ලක් වෙනවා. හැබැයි රජතුමාට කනට ගැහුවේ. අනිත් එක්කෙනාට කනට ගැහුවේ. එක්කෙනෙක්ගේ කනට ගහලා ගොඩින් බේරෙනවා. අනිත් එක්කෙනාගේ කනට ගහපුම හත්මුතු පරම්පරාවක් ඉවරයි. ඒ වගේ තමයි මිනිස්සුන්ට බැන බැන වචන කී යන පාපේ. අම්මගේ තාත්තටයි වචනයක් කිව්වොත් ඒකේ පාපේ. රජ්ජුරුවන්ගේ කනට ගැහුවා වගේ තමයි අම්මගේ තාත්තටයි වචනයක් කිව්වොත්. මේ ඔයාලට පැයක් දෙකක් අරන් වැඩසටහනක් කරලා යන්න ආවේ නෑ මං. මං වැඩසටහනක් කරලා යන්න ආවේ නෑ. එකෙක් හරි බේරියනිල්ල කියලා මේ කියන්නේ. අපි ළඟදී මේ ගම්පහ මෙතනදලා පැය කාලක් දුර බැලුම් මාර හන්දිය අසපුවක් දැම්මා. ළමයි වෙනුවෙන්ම. මේ ගම්පහේ පින්වත් දරුවනේ මාසෙට 1800ක් ළමයි පරිවාසයට දානවා. මේ ගම්පහේම පින්වත් දරුවනේ මාසෙට ළමයි 25 30කට පිස්සු හැදෙනවා අවුරුදු 18 20 ගම්පහ. කවුද මේවට වග කියන්නේ? කොල්ලෝ 1800ක් පුනරුත්ථාපනයට දානවා. මව්ගේ ආශිර්වාදේ නැහැ. පියාගේ ආශිර්වාදේ නැහැ. මාසෙට 1800 ගානේ ඔය වගේ මාසෙන් දෙකකින් ඔහොම යවනකොට අවසානයේ පුනරුත්ථාපනේ නොවි සමාජයට ආපු පිරිසිදු කොල්ලෙක් කෙල්ලෙකුට කසාද බඳින්නවත් නැහැ. පව් දෙයනේ. මව්ගේ ආශිර්වාදේ ඕන. දරුවන්ට මේ බණ ටික කිව්වට පස්සේ පින් තියෙන එකෙක් හැදෙයි. අම්මලා තාත්තලාටද කියනවා අනේ ළමයි ආයහපතට යන්න පුළුවන්. ඒ වුණාට සාප කරන්න එපා. ඒ සාපේ වදින නිසා. උන්ගේ ඇඟේ දුවන්නේ දෙමව්පියන්ගේ ලේ නිසා කියන එක දැනෙනවා. අපේ අම්මලාගේ ඇස් වලින් කඳුළු ටිකක් වැටෙනකොට මට නම් මගේ ඇස් වලින් කඳුළු වැටෙනවා. අනේ මන් දන්නේ ඇයි ඒ කියලා. ඒ අයගේ ලේ අපේ ඇඟේ දුවන නිසා. ඒ නිසා දෙමව්පියන්ගේ ආශිර්වාදේ නැත්තම් ඊළඟට කෙල්ලන්ට දෙහිමයි. දුවෙක් ගෙදරක ඉපදුනා කියලා කියන්නේ ඒ පවුලට මහා බරක්. ඊට පස්සේ පුංචි කෙල්ලු මල් වගේ හදන්නේ. ඉස්කෝලේ ගෙන්නන්න එනවා යනවා. සමහර වෙලාවට මේ අම්මලා තාත්තලා ළමයි විභාගෙ ලියනකොට දරුවා විභාගෙ ලියලා එනකල් එළියට වෙලා ඉන්නවා. මොම් මෙහි නිල් වතුරෙන් නිල් වතුර ගහ ගන්නවා මෙහුන් සෙල්ලම් කරනවා. අම්මයි තාත්තයි අර ගේට්ටුව ළඟ ඉන්නවා. එනකල් පැය ගාණක්. විභාග ලියලා ඉවර වෙනකල් එක්කෝ දේවාලයක හරි එක්කෝ බෝධියක් ළඟ හරි අම්මලා දරුවට සෙත් පතා ඉන්නවා. මොම් මෙහි සෙල්ලම් කරනවා. මොම් මෙහි මැසේජ් ගහනවා. මේ මොහුන් කෙල්ලන්ට කවටකම් කරනවා. අර අම්මයි තාත්තයි ගේට්ටුව ළඟ ඉන්නවා. සාප. මලක් වගේ කෙල්ල හදන්නේ. කෙල්ල මලක් වගේ හැදුවාට පස්සේ අම්මලාට ලොකු බරක් තමයි කෙල්ල කසාද බැඳලා දෙනකල් පරිස්සම් කරගන්න එක. ලංකාවේ පිටරටවල් වල නෑනේ සාමාන්‍යයෙන් මේ ගෑනු ළමයි වැඩි වියටපත් වුණාම උත්සව කරන ඒවා නෑ. ලංකාවේ සංස්කෘතියත් එක තියෙනවා. ඒ සංස්කෘතිය තමයි මේ කෙල්ල පරිස්සම් කරගන්න ඕන කියලා ලෝකෙටම කියනවා. ඊට පස්සේ තමයි දවස් මේ උත්සවයේ ගන්නකල් දවස් ගාණක් ගෙට දාලා තියෙනවා. එළියට එනකොට සුදු රෙද්දෙන් ඔළුව වහගෙන ගේන්නේ. කොල්ලන්ට මූණ පේන්න දෙන්නේ නැහැ. කෙල්ලගේ හිතට යවනවා. කොල්ලොත් එක්ක ගනුදෙනු කිරීම දැන් ඔබට භයානකයි කියලා. කෙල්ලගේ හිතට දෙනවා. උත්සවයක් තියෙනවා. උත්සවයේ තියලා ගමටම කියනවා අපේ කෙල්ල පරිස්සම් කරගන්න ඕන එකෙක් කියලා. ගෙයින් එළියට බහිනකොට අම්මලා අර කෙල්ලගේ කොණ්ඩෙට ඇණයක් ගහනවා. චූටි ඇණයක් රඳවලා යකඩයක් දීලා යවනවා ඉස්සර. ඔබ පරිස්සම් වෙන්නේ දුව කියලා. එච්චර පරිස්සමට ආදරෙන් හදන කෙල්ලෙක් තවත් කොල්ලෙක් එක්ක යාළු වෙලා නොමග ගියොත් අම්මලා මලක් වගේ හදන අර ඇඟට කවුරු හරි කොල්ලෙක් නරක හිතෙන් මේ ඇඟ අතපත ගෑවත් ඒ කෙල්ල තමන්ගේ අම්මගේ මූණ බලනකොට ඒ කෙල්ලට පව් සිද්ධ වෙනවා.
පව් සිද්ධ වෙනවා. උන්ගේ කසාදයක්වත් හරියන්නේ නැහැ. ඒවා වනාහි සාප. ඒවා වනාහි සාප. මලක් වගේ හදන කෙල්ලෙක් තවත් තරුණ කොල්ලෙක් ගිහිල්ලා ඒ කෙල්ලගේ පිරිසිදුකම නැති කළොත් ඒ සාපේ වදිනවා. ඒ කොල්ලට කවදාවත් හරියන්නේ නැහැ. පරම්පරාවෙන් ලැබෙන වස්තුව උණ්ඩ තිබුණත් යාන වාහන තිබුණත් හිතේ සැනසෙල්ලක් නැහැ. මැරෙන වෙලාවේ මතක් වෙන්න පුළුවන්. ළඟදී මේ තාත්තා කෙනෙක් මැරෙන්න ලිඩ ඇඳි ඉන්නකොට වඳුරෙක් කිව්වා. ඊට පස්සේ වඳුරෙක් නෑ අවුරුදු 75 තාත්තට වයස. හැමතැනම වඳුරෙක් පේනවා. ඊට පස්සේ අම්මලත් එක්ක කතා කරලා බලනකොට අවුරුදු 25 වගේ තරුණ කාලේ හේන් කොටද්දි ඒ තාත්තා හේනට ආපු වඳුරෙක්ගේ ඔළුව තල්ලා මැරුවා. අවුරුදු 50ක් ගියාට පස්සේ වඳුරෙක් මරපු එක මැරෙන වෙලාවෙ පේන්න ගත්තානේ. අවුරුදු 50ක් ගියාට පස්සේ සමහරවිට තමන්ගේ අතින් කෙල්ලෙකුට හානියක් වුණොත්, කොල්ලෙකුට හානියක් වුණොත්, පිරිසිදුකම නැති වුණොත් මැරෙන වෙලාවෙ මතක් වෙන්න පුළුවන්. එතකොට ඒ කර්මයේ ඒ සත්වයාට එනවා. දුගතිය උපද්දවනවා. ඒ නිසා මවගේ පියාගේ ආශිර්වාද එච්චර උපකාරයි. පින්වත් ගුරුවරුනි, ගුරු මෑණිවරුනි, පියවරුනි අපිට කියන්න පුළුවන් මේක කළොත් මේක වෙනවා කියලා කියලා දෙන්න විතරයි. ළඟ ඉඳලා එක එක හදන්න බෑ. ළඟ ඉඳලා එක එක හදන්න බෑ අපිට. මේක වුණොත් මේක වෙනවා. මම කිව්වා ධර්මයට ගෞරව පිණිස සපත්තු ගලවපල්ලා. මගේ යුතුයකම කිව්වා ගැලවීම ඔබ සතුයි. පාසලේ ගෞරවය රැකපල්ලා කිව්වා. ඒක ඔබ සතුයි. මවගේ පියාගේ ආශිර්වාදය ඕන නැත්තම් කොහේ හරි අනා ගන්නවා, වැටෙනවා, සැනසෙල්ලක් නැති වෙයි කියලා කිව්වා. එතකොට අපිට එක එකාගේ ජීවිත වෙනම හදන්න බෑ. පින් තියෙන කෙනෙක් හිටියොත් අම්මගේ තාත්තගේ ආශිර්වාදය මං ගන්න ඕන කියන සිතවිල්ල එනවා. එච්චරයි. ඔය පළවෙනි කාරණාව කෙනෙකුට සැනසෙල්ලෙන්න, දියුණු වෙන්න, ඉගෙන ගන්න ඒවා කටපාඩම් හිටින්න, බලාපොරොත්තු වෙන අරමුණ කරා යන්න, ඊළඟට අනාගත ජීවිතේ සාර්ථක කරගන්න, සැනසෙල්ලේ මැරිලා දිව්‍ය ලෝකයකටවත් යන්න පළවෙනි කාරණාව තමයි මවගේ පියාගේ ආශිර්වාදය. බුදුරජාණන් වහන්සේ වදාළේ